ඉතින් ආයිබෝන් ටිකක් මේ කාලෙ මාතෘකාවක් අපි අද කතා කරන්න ආවේ එන්ටෙක් ලංකාවේ ඔයාලා දැකලත් ඇති සෑහෙන්න ටෙක්නිකල් නොලෙජ්ජක් ලොකු ටෙක්නිකල් නොලෙජ් ඇත්තන එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් එක්කන් ආවා අපි කාලෙන් කාලට ගේනවා ඒ වගේ ඉතින් මිස්ටර් දිලීෂ ආයිබෝන් අයි. දැන් පොඩි කාලීන මාතෘකාව මේ හයිබ්‍රිඩ් සිස්ටම් කියන එක ඔව්. එතකොට දැන් හයිබ්‍රිඩ් සිස්ටම් මුත් එක්කම එන මේ එකක් තමයි බැටරි කියන එක එතකොට මිස්ටර් දිලීෂ මේ බැටරි කැටගරීස් මොනවාද ඉස්සෙල්ලා මේකෙන අපි කැටගරයිස් කරන්නේ කොහොමද බැටරිස් ඔව් දැන් අපිට බැටරිස් වර්ග දැන් මේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර්ස් වලට පාවිච්චි කරන්න පුළුවන් බැටරිස් වර්ග කීපයක්ම තියෙනවා. ඇත්තටම ලිතියම් අයන් වගේ බැටරිස් තමයි අපි තව ලිතියම් කියන්නේ ඊට වඩා ඇඩ්වාන්ස් ටෙක්නොලොජි තියෙන බැටරිස් ටෙක්නෝලජිස් තියෙනවා. එතකොට ලෙඩ් ඇසිඩ් බැටරිස්ට ඇත්තටම සමහර කට්ටිය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් දැන් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම ලිතියම් අයන් සම්බන්ධ බැටරිස් තමයි මේකට අපි පාවිච්චි කරන්නේ. ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. ඕ එතකොට මේ මිස්ටර් දිලීෂ අපිට දකින්න ලැබෙන ටෙක්නෝලොජි එක ගැනත් ලොකුවට හයිලයිට් කරන්න නැතුව දැන් අපි දැකලා තියෙනවා මේ Huawei ලගේ වෙනම බැටරියක් එනවා ඊට පස්සේ Pylon Dynas එහෙම අර බැටරිස් ටිකක් අපි හදන Luna Pylon Dynas ඒ වගේ මැනුෆැක්චර්ම ගේන බැටරිස් ටිකක් එතනින් එහාට අපි දැකලා තියෙනවා DIY ක්‍රමයට හදපු බැටරි සෙට් එකක් දැන් ඇවිල්ලා තියෙනවා මාකට් එකට කාලෙක ඉඳලා තිබ්බා දැන් ආයි පොඩ්ඩක් පෙරලියක් කරගෙන යනවා ඉතින් එතකොට මේ දෙක අතර කොහොමද මේ කියන්නේ ලොකු ප්‍රයිස් ග්‍රිප් එකකුත් අපිට දකින්න පුළුවන් මොනවාද මේවල වෙනස්කම් ඇත්තට ඔව් දැන් අපි ඇත්තටම අපිට ලංකාවට සෙල්ස් ගෙනල්ලා ඇසෙම්බල් කරන්න පුළුවන්. එතකොට ඒ ඇසෙම්බල් කරද්දී අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි ඇත්තටම 150 130ත් 50ත් අතර ගානක කොස්ට් සේවිං එකක් කරගන්න පුළුවන්. එතකොට ඒ වගේම අපිට අවශ්‍ය වුණොත් කවදා හරි දවසක අපේ බැටරි පැක් එක කියන්නේ වැඩි දියුණු කරගන්න කියන්නේ වැඩි කැපැසිටි එකක් අරගෙන අපිට ලේසියෙන් මේක කැපැසිටි එක අප් කරගන්න පුළුවන්. ඒ වගේම තව ඩිස්ඇඩ්වාන්ටේජස් කීපයකුත් තියෙනවා. මොනවද අපිට දැන් ඇත්තටම මේක ලංකාවේ ඇසෙම්බල් කරන්නේ. එතකොට ඒකටම එන බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් නැහැ. ඒතර ඒ BMS එක අපි වෙනම කම්පැනිකින් දාන්න ඕනි. එතකොට ඒවත් එක්ක ඒ වගේ ඉන්වර්ටර්ස් එක්ක ඉන්වර්ටර්ස් එක්ක කමියුනිකේට් කරද්දී ඉන්වර්ටර්ස් එක්ක කමියුනිකේෂන් ඇත්තටම නැහැ ඒ වගේ. එතකොට ඒ බැටරි වල තියෙන ග්‍රේඩ් එක B ග්‍රේඩ් ඒවද සයිකල් කීයද අපි යූස් කරපු ඒවාද කියලා අපි හරියටම අපිට අඳුරගන්න බැරි නිසා අපිට සමහර වෙලාවට රිස්ක් එකක් තියෙනවා ෆයර් රිස්ක් එකක්. ඒතකොට කමියුනිකේෂන් සපෝට් කරන්නේ නැති හින්දා චාර්ජින් ඩිස්චාර්ජින් අතර පොඩි ප්‍රශ්න කීපයක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා මේ අර ඇඩ්වාන්ටේජ් එක වගේම ඩිස්අඩ්වාන්ටේජස්ුත් තියෙනවා මේ සෙල්ස් මේ ඇසෙම්බල් කරපු සෙල්ස් පාවිච්චි කරනකොට හයිබ්‍රිඩ් සිස්ටම් වලට. හෝ එතකොට මේ එකොනොමිකලි ඔය කියන ඇසෙම්බල් කරන බැටරි එක ලාභයි නමුත් එතකොට ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා එතකොට මේ මිස්ටර් දිලීෂ ඇයි අපි බ්‍රෑන්ඩඩ් බැටරි එකකට යන්න ඕනේ කියන්නේ ටෙක්නිකල් අපි ඇත්තටම හැමෝටම තේරෙන විදිහට මොකක් හරි කියන්නේ ඇයි කස්ටමර් කෙනෙක් යන්න ඕනේ මේ යනවා නම් බ්‍රෑන්ඩඩ් දැන් එයාට ඇත්තටම කැමති ඔප්ෂන් එකකට යන්න පුළුවන්නේ එතකොට ඔව්. දැන් අපි මේකේ හොඳ කිව්වා අඩුපාඩුකෝ කියන්නේ ඒක එක පැත්තක ඊට පස්සේ අපි කම්පෙයාර් කරොත් ඒකත් එක්ක බ්‍රෑන්ඩඩ් බැටරිස් මොනවාද ඒ වගේම ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙන ඔව් දැන් යසිත් අපිට මේ දැන් හුවාවේ වගේ බැට් ඉන්නෝට එකක් ගත්තොත් ඒ හයිබ්‍රිඩ් ඉන්නෝට එකක් එන්නේ. එතකොට අපිට ඒකට තියෙනවා Luna 2000 කියලා. ඒකටම හුවාවේගේ ඔව් එන බැට්‍රිය එක. ඔව් එතකොට ඒක ඒ කමියුනිකේෂන් සපෝට් කරනවා. එතකොට ඒ බැටරිය එකත් එක්ක චාර්ජින් ඩිස්චාර්ජින් ඒකේ සෙල් ලෙවල් ඉඳන් මොනිටර් කරන සෙල් ටෙක්නොලොජි ලෙවල් එකක් තියෙනවා. මැනේජ්මන්ට් ඔව් එතකොට ඒ බැටරි එක සවුත් වෙනවා අඩුයි. එතකොට සන්ග්‍රෝ ගත්තොත් එහෙම සන්ග්‍රෝ වල තියෙනවා ඒකට සපෝට් කරන බැටරිස්. ඩයිනස් පයිලන් ඩයිනස් පයිලොන්ටෙක් එතකොට තව ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ඕනි බැටරිය මේ කමියුනිකේෂන් සපෝට් කරනවා. එතකොට ඒ බැටරිස් වල වොරන්ටි පීරියඩ් එකක් තියෙනවා හොඳ. එතකොට ඒ කම්පැනියෙන්ම නිෂ්පාදනය කරපු ඒවටම බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් එනවා. ඒකයි ඉන්වර්ටර් එක කමියුනිකේට් කරපුවාම ඉතින් බැටරි ලයිෆ් එක යාලා වොරන්ටි එක දෙනවා අවුරුදු 5ක් නම් 7ක් 10ක්. එතකොට ඔය කාලය ඇතුළත අපිට අනිවාර්යෙන් ඒ බැටරි එක 100%ක් පාවිච්චි කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අර කොස්ට් එකේ යම් වැඩිවීමක් තියෙන්න පුළුවන්. නමුත් දැන් Huawei වගේ බැටරියක් ටිකක් මිලාදික ඒ වගේම ඒකේ ටෙක්නොලොජි එක තියෙනවා. ලොකු ඒ ටෙක්නෝලොජි එකක් ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ වගේම දැන් අතන Sungrow වලට ගැලපෙන Dynas, Pylon Tech ඒ බැටරිස් වලත් ඒ හා සමානම ටෙක්නොලොජි එකක් තියෙනවා. ඉතින් අපිට රිලයිබිලිටි වයිස් සහ වයිස් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය Sungrow ඉන්වර්ටර් එකයි Dynas බැටරි එක හරි Pylon Tech හරි ඔය තව ලිස්ට් එකක් තියෙනවා. ඒකේ කමියුනිකේෂන් සපෝට් කරන නිසා ඒ දෙකේම
ඩියවරබිලිටි එකට හොඳයි. ඉතින් වොරන්ටි එකත් එක්ක අපිට කියන්නේ ගන්න හැසල් ෆ්‍රී ගන්න කස්ටමර් කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. එතකොට මේ මිස්ටර් දිලිෂ් අර කීප සැරයක්ම හයිලයිට් කරා අර මේ කමියුනිකේෂන් කතාව. ඔව්. බැටරි එකයි ඉන්වර්ටර් එකයි අතර ඔව්. කමියුනිකේෂන් එක. එතකොට ඒක මොකද ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඇත්තටම මේ කමියුනිකේෂන් හරියටම තියෙන එකනේ දැන් සාමාන්‍ය අපිට. දැන් බැටරි චාර්ජ් වෙනවා නම් ඩිස්චාර්ජ් වෙනවා නම් ඔව්. කෙනෙක්ට මේ කියන්නේ තර්ක කරන්න පුළුවන්. ඉතින් එකම જાතිය බැටරි වෙන්නේ නැතිනේ මේවා මේ සයිකල් කවුන්ට් එක 5000ක් කොසානේ 5000නේ ඔව්. ප්‍රොමිස් වෙන්නේ 5000 වගේනේ. ගොඩක් කම්පැනිස් වලින් 5000 ප්‍රොමිස් වෙන්නේ. ඉතින් ඒක අරකෙත් නැද්ද කියලා. එතකොට ඔව් දැන් ඒක ගත්තාම සයිකල් කවුන්ට් එක තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් BMS එකනුත් ඒක කරනවා අපි පිටින් ගන්න. නමුත් ඒ ෆැක්ටරි එකෙන් මේ කම්පැනි එකෙන්ම එන BMS එකක් බැටරි සෙල්ස් එයාලට වොරන්ටි එක දෙන්න 100%ක් හැකියාව තියෙන්න ඕනේ අවුරුදු 5ක් යනකම්. මේ සයිකල් කවුන්ට් එක බලලා හැකියාව තියෙන්න ඕනේ. දැන් මෙතන කමියුනිකේෂන් සපෝට් කරපුවම වෙන්නේ බැටරි එක සෙල්ස් වල බැටරි මුළු බැටරි පැක් එකේම චාර්ජිං ඩිස්චාර්ජිං ඒ කොච්චර 100ට කීයක් මේක චාර්ජ් වෙන්න ඕනද මේක 100ට කීයක් ඩිස්චාර්ජ් කරන්න පුළුවන්ද ඒව කොච්චර ඔක්කොම ඩිස්චාර්ජ් කරනවාද කොච්චරක් චාර්ජ් එකක් එයා රිටේන් කරගන්නවද ඒ හැමදේම ඔව්. ඉන්වර්ටර් එකත් එක්ක කමියුනිකේට් කරලා ඒක මනාව හැන්ඩල් කරලා ඒක මේ බැටරි එක මේ ඩ්‍රේන් කරන එකයි චාර්ජ් කරන එකයි ඔව්. නිතරම වෙනවා. එතකොට ඔව්. අයිඩල් තියෙද්දි ඔව්. එතකොට ඒ බැටරි එකට හොඳ විදියට ඒ තියෙන නිසා ඒ කියන්නේ ඒකේ බැටරි ඒ කියන්නේ දැන් ඔය කමියුනිකේෂන් කියන එකේ වැදගත්කම තියෙන්නේ අර ඒ ටික හරියට කරන නිසා කල්පැවැත්ම තමයි ඒක බලපාන්නේ. ඔව් කමියුනිකේෂන් එක මේ බැටරිත් අපිට එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්ද කොහොමද මේක ඔව් මේ බැටරි එක්ස්පෑන්ඩ් කරද්දි තියෙන ප්‍රශ්න තමයි ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම මේ බැටරි වයිස් තමයි ඒ කියන්නේ ෆුල් බැටරි පැක් එකම තමයි අපිට එක්ස්පෑන්ඩ් කරද්දි පාවිච්චි කරන්න. ඒ කියන්නේ 5 කිලෝවොට් බැටරි එකක් අපි පාවිච්චි කරොත් එහෙම තව 5 කිලෝවොට් බැටරි එකක් ෆුල් පැක් එකම දාන්න පුළුවන්. අපිට ඒක ඒ වගේ බැටරිස් 6ක් එහෙම දාන්න උඩරි මැක්සිමම් යනකම් දාන්න පුළුවන් ඔව්. ගානක් තියෙනවා. පැරලල් කරන්න පුළුවන්. ඒතකොට ඒ ඔව්. වගේ ඒවට කමියුනිකේෂන් ඔව්. වෙනම සපෝට් කරනවා. ඒ වගේ බැටරිස් එක්ස්පෑන්ඩ් කරද්දි එහෙම 5 කිලෝවොට් නම් 5 කිලෝවොට් බැටරිස් තමයි දිගින් දිගටම වැඩි කරන්න. පැක් වයිස් ඒ කියන්නේ පැක් වයිස්. බැටරියෙන් බැටරියට ගන්න වෙනවලට දර්ශානේ සන්ග්ලෝ එකේ වගේ නම් 40 කිලෝවොට් අවර් වෙන 40 කිලෝවොට් අවර් වෙනකම් කැපැසිටි එක ඔව් වැඩි කරන්න අප් ගන්න පුළුවන්. ඔව් එතකොට ඔව් දැන් සන්ග්‍රෝල ඒ දැන් අපි 5 කිලෝවොට් 10 කිලෝස් බැටරිස් කීපයක්ම අපිට දාන්න පුළුවන්. නැත්නම් 5 කිලෝවොට් අවර්ස් බැටරි ස්ටැක් කරන්න පුළුවන්. ස්ටැක් කරන්න පුළුවන්. ඒ එතකොට Huawei ගත්තොත් එහෙම එයාලගේ එක BMS යුනිට් එකකට 6ක් දාන්න පුළුවන්. එතකොට එහෙම අපිට අවශ්‍ය ගානට වැඩි කරගන්න පුළුවන්. අර බැටරි එකේ කොස්ට් එක පොඩි මුදලක් වැඩි වුණාට මේකේ ඒ කියන්නේ දීර්ඝ කාල පැවැත්මට ගොඩක් බලපානවා. හොඳයි. හොඳයි. මේ කියන්නේ මාස්ටර්ස් ලේයර් දීලා අපිට සෙටින්ග්ස් හදලා එහෙම අර ස්ටැක් කරද්දි උනත් නේද? ඔව්. උනත්. ඉතින් එතකොට මේ ඔයාලටත් මේ හයිබ්‍රිඩ් සිස්ටම් ගැන හරි බැටරි ගැන හරි එහෙම මොනවාම හරි ප්‍රශ්නක් තියෙනවා නම් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. අපි ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ඒක ගැන මේ ඔයාලව දැනුවත් කරන්න මේ ප්‍රශ්න ටික බලලා. Thank you.